බිස්නස් එකක් ගැන කියන්න. කැමති කෙනෙක් ඉන්නවා නම් මේක පටන් ගන්න පුළුවන්. නැත්නම් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපිට ඕඩර්ස් ලබා දෙන්නත් හැකියාව තියෙනවා. මේ තියෙන්නේ කෙසෙල් කොළ. අද වෙනකොට තියෙන පොලිතින් ප්‍රශ්නෙත් එක්ක ලන්ච් ෂීට් වලට හොඳ පරිසර හිතකාමී විසඳුමක් තමා කෙසෙල් කොළ කියලා කියන්නේ. කෙසෙල් කොළවලනුත් ඇඹුල් කෙසෙල් කොළවලට සීනි, කෝලි කුඩු, කැවෙන්ඩිෂ්, පූවාලු වගේ ඒවට වැඩිය හොඳ ඉල්ලුමක් තියෙනවා. එහෙම විශේෂ ඉල්ලුමක් ඇඹුල් කෙසෙල් කොළවලට තියෙන්නේ. ඇඹුල් කෙසෙල් කොළේ අනිත් කෙසෙල් කොළවලට වඩා ටිකක් පළලයි. ඒ වගේම අනිත් ඒවට වැඩිය ටිකක් ඝනකමයි, කොළේ බරයි. ඒ නිසා තමා ඇඹුල් කෙසෙල් කොළවලට විශේෂයෙන් ඉල්ලුමක් තියෙන්නේ. හැමදේම ලේසි නෑනේ. මේකත් චුට්ටක් විතර අමාරු වැඩක්. මොකද වතු වලින් කෙසෙල් කොළ කපාගෙන එන්න ඕන. ඒක පිරිසිදුව සකස් කරගන්න ඕන. ඒ වගේම ටිකක් වැඩිපුර ශ්‍රමය, කාලය වැය වෙන වැඩක් තමා මේක. හැබැයි අපි මහන්සි වෙනවට වැඩිය හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. කපාගෙන එන කෙසෙල් කොළ මුලින්ම හොඳින් පිරිසිදු කරගන්න ඕන. මොකද ඒ වගේ ඩස්ට් එක තියෙනවා, කෙසෙල් කිරි වැටිලා පැල්ලම් හිටලා තියෙනවා. ඒ නිසා හොඳින් පිරිසිදු කරගන්න ඕන. මේ විදිහට අඟල් 12ක් 16ක් අතර ප්‍රමාණයට හිටින්න අපි කොළේ කපා ගන්නවා. මේක ටිකක් අමාරු වැඩක් වුණාට අපි මහන්සි වෙන තරමටත් වඩා හොඳ ආදායමක් ගන්න පුළුවන් රැකියාවක් තමයි මේක. තමන්ට කියලා කෙසෙල් වත්තක් තියෙනවා නම් කෙසෙල් කොළ දෙන්න තැනක් හොයාගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඕනම කෙනෙක්ට පටන් ගන්න හොඳ රැකියාවක් මේක. පිරිසිදු කරගත්ත කෙසෙල් කොළ ටික අපිට කපන්න පුළුවන් තැනකින් අහුරගෙන මේ විදිහට තමයි කෙසෙල් කොළ ටික කපන්නේ. මුලින්ම කෙසෙල් කොළ ටික ඔක්කොම කපා ගන්නවා. ඊට පස්සේ තමයි ඕඩර් එකට අවශ්‍ය ප්‍රමාණයට අපි ගණන් කරලා බණ්ඩල් කරන්නේ. අපිට ඕඩර් එකට අවශ්‍ය වෙන කොළ ටික ඉස්සරලාම අපි කපා ගන්නවා. කපලා ඉවර වෙලා අපි කොළ ටිකට වතුර ටිකක් ඉහලා ඕඩර් එකට අවශ්‍ය ප්‍රමාණයට කොළ ටික බණ්ඩල් කර ගන්නවා. කොළ ටික බණ්ඩල් කරන්න අපි පාවිච්චි කරන්නේ පොහොරුරයක්. පොහොරුරේ ඉස්සරලාම පලාගෙන ඒකේ දෙපැත්තට කොළ ටික අහුර ගන්නවා. අපි එක උරයකට කොළ තියන්නේ කොළ 500යි.
බැලුවට ගොඩක්